වශයෙන් අපි නිරෝගීව ජීවත් වෙන්න නම් අපි ගන්න ආහාර වේල තමයි එක. ඒ කියන්නේ මොනවන රෝග කියලා තියෙන්නේ. මොනවන රෝග විදියට තියෙන්නේ නියවැඩියාව, ප්‍රෙෂර්, ඊට පස්සේ හෘද රෝග, කකුගඩ රෝග, මේ ඔක්කොම ඇතිවෙන්නේ හේතු වෙලා තියෙන්නේ කන කෑම රටාව හරි නැති නිසා. ඒ කියන්නේ අපිට හොඳ කෑම රටාවක් නැහැ. ඒක අනිත් එක ව්‍යායාම අධිකම සහ තව තියෙන්නේ අපි අර අපේ සීනි මට්ටම ඒව පාලනය කරගෙන ඉන්නේ නැති නිසා. ඉතින් මේකෙදි අපි කෑම ගන්න ඕන ප්‍රධාන ආහාර වේල තුනක් තියෙනවනේ උදේ දවල් රැ. ඒ තුන අපි ගන්න ඕන කොහොමද කියලා තමයි කියන්නේ. මේ මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කාබෝහයිඩ්‍රේට් සඳහා තියෙන ඕනේ විගාණයෙන් භාගයක්. විගාණයෙන් භාගයකට වඩා අඩුවෙන් ගන්නව නම් තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් වැඩි වශයෙන් කියනවා බත් කොස් දෙක ඒක තමයි තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. තව ගොඩක් කාබෝහයිඩ්‍රේට් දාන්නත් කාබෝහයිඩ්‍රේට් විදිහට තියෙන්නේ. ඒකට අපි ගන්න ඕන මේ විගාණයෙන් භාගයකට වඩා අඩුයි. ඉතුරු භාගෙම ගන්න ඕනේ ඉතුරු භාගයෙන් තුනෙන් දෙකක්ම එළවලු වර්ග ගන්න. ඒ වගේම කියනවා ඉතුරු තුනෙන් එක ගන්න ඕනේ ප්‍රෝටීන්. එළවලු වර්ග ගන්නකොට එළවලු වර්ග දෙකක් හැම කෑම වේලකටම එකතු කරගන්න. ඒකෙදි එළවලු වර්ග එක එක පාටින් ගන්නව නම් හොඳයි. ඒ වගේම ප්‍රෝටීන ගන්නකොට මස්, මාළු, විතර ඒ ඕන දෙයක් ගන්න පුළුවන්. ප්‍රෝටීන සාමාන්‍යයෙන් අපේ ඉතුරු භාගයෙන් තුනෙන් එකක්. ඒ විදිහට මේ ආහාර රටාව හොඳට හදා ගන්නවා නම් ඔය මම කලින් අර කතා කරපු දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒ ඔක්කොම ටික වළක්ව ගන්න පුළුවන්. දැන් ගොඩක් අය පුරුදුලා තියෙන්නේ ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත් ගන්න එකනේ. ලෙඩක් හැදෙන්න කලින් අපි මොකද වැඩකෙන්නේ. බෙහෙත් ගන්න නැතුණත් ඒ මූලිකව මේ ටික කරගෙන යනවා නම් බෙහෙත් දුන්නම අවශ්‍ය නැහැ. මේ මොනවාද ගොඩාක් වළක්ව ගන්න පුළුවන්. එතකොට ඉතින් අපි ඒක ඉගෙන මේ දැන් පොත් දෙකක් අපි දාන වයස අවුරුදු 35ට වැඩි හැමෝටම පොඩවල රෝග සම්බන්ධ පොතක් තියෙනවා. රෝස පාට පොතක් ගැහැණු අයට පිරිණියට තියෙනවා නිල් පාට පොත. අනේ පොත් දාලා නැත්නම් මේ දැන් මම උඩ ඉන්න මහජනතාව කියන විදිහට වැඩ කරන්නේ. අපි ඒක දානවා. මේක දාලා ඒක ෆලෝ අප් වෙන්න ඕනේ. එතකොට ඒකෙදි අපිට ගොඩාක් රෝග හඳුන ගන්න පුළුවන්. එක්ක සමහර දියවැඩියාව තියෙනවා. දැන් ලංකාවේ ලෝකෙ ගත්තත් දෙන්නෙක් ගත්තා පස්සේ දෙන්නෙක්ගේ එක්කෙනයි දියවැඩියාව Tamanට රෝගයක් වශයෙන් තියෙනවා කියලා දන්නේ. සමහරු දන්නේ නැහැ Tamanට දියවැඩියාව රෝගේ තියෙනවද නැද්ද කියලා. ඒ වගේ තමයි අනිත් ලෙඩ රෝග. ඉතින් අර මේ පොත ලෙඩක් තිබුණත් නැතත් දාලා තමන් ෆලෝ අප් කරගෙන යනකොට මාස 6කින් අවුරුද්දෙන් වගේ ගොඩාක් ලෙඩ අඩු ගන්න පුළුවන්. ඊට පස්සේ හැදෙන්න කලින් වළක්ව ගන්න. මේ පිළිතුර හරියට කරන්න. අර මේක තමයි වැඩවත් කරන්නේ. දාපු කෙනා පොඩක් ඉස්සෙල්ලා මේ රෙජිස්ටර් වෙලා මේ පොත දාගන්න.